මාර කතා ලංකාවේ ප්‍රයිවට් බස් එකකට කොහොම වෙඩි තිබ්බනම් එක උණ්ඩකින් 10ක් 5ක් 10ක් මැරෙනවලු. ඇත්තනේ බාන්න ඒක ඇතුලේ පට්ට ෆිසික්ස් පාර්ට් එකක් තියෙනවා. දැන් හිතන්න ඒ ළමයා කියන එක ඇත්ත. දැන් හිතන්න බස් එක හෙමින් නම් යන්නේ මරු කතන්දරයක් ඒක. බඩගිනි කියලා මම දන්නවා ඒනොට ගහගන්නකො. බස් එක හෙමින් නම් යන්නේ උණ්ඩට අග දැන් බස් එක නවත්තලා තියෙනවා උණ්ඩට අග ගාලා මෙහෙම යනවා. ඒතර මේ ඉරේ ඉන්නේ උන් විතරයි මැරෙන්නේ. හරිද? බස් එක නවත්තලා තියෙනවා නම් මේ ඉරේ ඉන්නේ උන් විතරනේ මැරෙන්නේ. බස් එක හිමීට යද්දි එතකොට උණ්ඩේ පාස් වෙද්දි මේක පොඩ්ඩක් බස් එක හිමීට නම් යන්නේ උණ්ඩේ පාස් වෙද්දි බස් එක චූටි දුරක් ගිහිල්ලා. බස් එක චූටි දුරක් ගිහිල්ලා එතකොට මේ වගේ නිකන් ලොකු තිරස් පරතරයක් නැහැ සෙන්ටිමීටර එකක වගේ තිරස් පරතරයක් තමයි තියෙන්නේ බස් එක හිමින් නම් යන්නේ. සෙන්ටිමීටර එකක වගේ තිරස් පරතරයක් තමයි තියෙන්නේ. ඒතර උණ්ඩේ මෙතනින් ඇතුළු වුණා මෙතනින් ගියා. ඒතර ඇත්තටම මෙන්න මේ රේඛාවේ ඉන්නේ උන් ටික මැරෙනවා. නේද? මේ රේඛාවේ ඉන්නේ උන් ටික මෙන්න මෙතනින් ඇතුළු වුණා මෙතනින් ගියා. මෙහෙම නෙමෙයි යන්නේ කෙලින් ඒ උනට ඇත්තට මේ රේඛාවේ ඉන්නේ උන් ටිකට මැරෙන්නේ. ලංකාවේ බස් කොහමද යන්නේ? පට්ට වේගකින් යනවනේ. ඒතර උණ්ඩේ බස් එක හරහා යනකොට බස් එකත් සෑහෙන්න උණ්ඩට වඩා වැඩි දුරක් ගිහිල්ලා වගේ සින්න ඇත්තිනවනේ. ඒතර ලංකාවේ ඇවිල්ලා උණ්ඩේ කොච්චර වේගෙන් යනවද මෙහෙන් වැදුණා නම් උණ්ඩේ මේ ටික යනකොට බස් එක මෙතනින් ගිහින් ඉවරයි වගේ සීන් ගන්න තියෙන්නේ. එතකොට අන්තිම හරියේදී කියන්නේ එතකොට උණ්ඩේ නිකන් යන්නේ බස් එක දැන් සෑහෙන්න වේගෙන් ගිහිල්ලා මෙහෙමද මේ හරියෙන් තමයි උණ්ඩේ එළියට යන්නේ. එතකොට ඇත්තටම බස් එකේ සිදුරු දෙක තියෙන්නේ කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට කොහොමද වෙන්නේ? ඒතර ඇත්තටම උණ්ඩේ යන්නේ කෙලින් එනකොට මේ රේඛාවින් හැම එකක්ම මැරෙනවානේ. පැත්ත පළාතක් මැරෙනවානේ. මට ෆිසික්ස් වලින් සෑහෙන හොඳ මැසේජ් එකක් ඒක. අර මෙහෙම මේ රේඛාවින් හැම එකකටම හානියක් වෙනවා. තේරෙනවද කියන එක? වැඩි වේගෙන් ගියාම. තේරෙනවද කියන එක? හරි හොඳයි. ඊටම හොඳයි.